සුබදසනක් යේසුස්ගේ නාමයෙන් ආශිර්වාදවත් දවසක්. අද දවසේ අපි විශේෂ චරිතයක් ගැන බලන්නට යනවා. ඒ චරිතය කොහොමද අපේ ජීවිතයට අදාළ වෙන්නේ? මේ චරිතය තමයි ක්‍රියාපොතේ එන්නව බර්නබස් කියනව චරිතය. අවස්ථා දෙකකදී මෙතුමාගේ ක්‍රියාකලාපයත් එක්ක අපි අද දවසේ අපේ කතාව බලන්නට යනවා. පළවෙනි අවස්ථාව තමයි සවුල් යේසුස් වහන්සේව පිළි අරගෙන පවුල් බවට පත් වෙලා දේශනා කරන්න පටන් ගන්න සුභාරංචි ප්‍රකාශ කරන්න පටන් ගන්න ජෙරුසලමට ඇවිල්ලා උත්සාහ කරන ගෝලයන්ට එකතු වෙන්න. ඉතින් ගෝලයෝ කැමති වෙන්නේ නැහැ. මොකද මේ පරණ සාවුල්ව ගෝලයෝ දන්න නිසා. මේ අවස්ථාවේදී බර්නබස් ඉදිරිපත් වෙනවා. එක් කොටස මේ ආකාරයෙන් ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඔහු යෙරුසලමට පැමිණියේ ගෝලයන්ට එක් වෙන්න උත්සාහ කළේය. නමුත් ඔහු ගෝලයෙකු බව විශ්වාස නොකොට ඔවුන් සියල්ලෝ ඔහු ගැන බය වූහ. නමුත් බර්නබස් ඔහු ගැන ප්‍රේරිතයන් ළඟට කැඳවාගෙන ගොස් මාර්ගයේදී ඔහු ස්වාමින් වහන්සේව දුටු හැටිත් උන්වහන්සේ ඔහුට කතා කළ බවත් දමස්කයේදී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීත ලෙස දේශනා කළ හැටිත් ඔවුන්ට කියා දුන්නේය. ප්‍රවන්තනේ අපි දන්නවා පවුල් කියන චරිතය බයිබලයේ තුල විශාල චරිතයක්. ඒ හා සාපේක්ෂව මෙතන අපි දන්නවා බර්නබස් කියන්නේ එච්චර වැඩි කතා බහට ලක් වෙන්නේ නැති චරිතයක්. නමුත් මගේ ප්‍රේම සහෝදරයෝ මේ ස්ථානයේ පවුල්තුමාගේ සේවයේ ආරම්භයේදී බර්නබස් එයාට විශාල හේතුවක් වුණා එතුමන්ගේ සේවයට. ඒ වගේම පසු කාලීනව ක්‍රියා 15 වෙනි පරිච්ඡේදය අපිට හම්බ වෙනවා මාර්ක්තුමාගේ සේවය තුලත් මෙවැනිම දෙයක් සිද්ධ වෙනවා. ඊප දවසකට පසු පවුල් බර්නබස්ට කතා කොට අප විසින් ස්වාමීන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කළා වූ සියලු නුවරවල වසන සහෝදරයෝ කෙලෙස සිටිද්දයි අපි නැවත ගොස් බලමුයි කීවේය. බර්නබස්ද මාර්ක් නම්ලත් යොහන්ද තමුන් සමග කැඳවාගෙන යන්න කැමති වූයේය. නමුත් පවුලේ වැඩේට නොගොස් පම්පිලියේදී තමුන්ගෙන් අහක්ව ගියා වූ තැනැත්තා තමුන් සමග කැඳවාගෙන යම නුසුදුසුයයි සිතුවේ. ඒ ගැන සැර විවාදයක් හටගත් බැවින් ඔහු එකිනෙකාගෙන් වෙන්ව ගියෝය. බර්නබස් මාක් කැඳවාගෙන කුප්‍රසට නැවෙන් ගියේය. මෙම අවස්ථාවෙත් වරක් තම සේවය තුළ අසාර්ථක වෙච්ච මාක්තුමාව කැඳවගෙන යන්නට පවුල්තුමා කැමති වෙද්දී බර්නබස් කැමති වෙන්නේ නැහැ මාක්තුමාව දාලා යන්න. ඉතින් බර්නබස් මොකද කරන්නේ? මාක්තුමාගේ සේවයට ඒ වෙලාවේ ප්‍රබල හේතුවක් බවට පත් වෙනවා. බර්නබස් තුමා මොකද කරන්නේ? මාක්තුමාව රැගෙන නැවත කුප්‍රසට යනවා. ඒ සේවය වැටෙන්න දුන්නේ නැහැ. මේ සහෝදරයා සහෝදරිය මේ බර්නබස් කියන නමේ අර්ථය තමයි ධෛර්යවත් කරන පුත්‍රයා. ඉතින් අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට මට කියනවා ධෛර්යවත් කරන පුත්‍රයෙක් වෙන්න. අද ලෝකයේ ඔබ අවට බොහෝ දෙනෙක් ඇති අධෛර්යයටපත් වෙලා බලාපොරොත්තුවක් නැතුව බලාපොරොත්තු නැති වෙලා කඩා වැටිලා ජීවිතේ විනාශ වෙලා ඔබ ඒක වචනයකට පුළුවන් ඔවුන්ට බලාපොරොත්තුවක් වෙන්න. මේ වචනය කියනවා ඔබේ වචන වලට බලය තියෙනවා. දෙවියන් වහන්සේ වචනේ මුළු විශ්වයම වුණා. උන්වහන්සේගේ ස්වරූපය හා සමානත්වය මවා තිබෙන ඔබට මට ඔබේ මගේ වචන වලට තිබෙනවා බලය. ඔබට මට පුළුවන් වචන වලින් ජීවිත විනාශ කරන්නටත් පුළුවන්. ජීවිත ජීවත් කරවන්නටත් පුළුවන්. මරණයත් ජීවනයත් අපගේ තොල් වලින් නික්මනවා කියලා දේ වචනේ කියනවා. ඉතින් මගේ ප්‍රේම සහෝදර සහෝදරිය අද දවස අපි බලන්නට යනවා අපේ වචන වලින් කී දෙනෙක්ට ජීවනය දෙන්නට පුළුවන්ද? බලාපොරොත්තුවක් නැති අයට දෙන්න ඔබගේ වචනයකින් බලාපොරොත්තුවක්. කඩා වැටිලා ඉන්න අයට දෙන්න ඔබගේ වචනයකින් බලාපොරොත්තුවක්. ඔහු හෝ ඇය තව දිගු ගමනක් යන්නට පුළුවන් වෙන්නට පුළුවන්. ඔබේ වචනය නිසා ඔබගේ ධෛර්යවත් කිරීම එක වචනයක් නිසා ඔහුගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. හරියට පවුල්තුමාගේ ජීවිතය වෙනස් වුණා වගේ. ආරම්භයේදී බර්නබස්තුමාගේ ඒ එක වචන කිහිපය නිසා පවුල්තුමාගේ සේවය සම්පූර්ණ වෙනස් වුණා. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ මාව අද බර්නබස් කෙනෙක් කරලා ලෝකයට දීලා තියෙනවා. උන්වහන්සේ කියනවා අපි එකිනෙකනම ධෛර්යවත් කරන්න ඕනේ. කඩා වැටිච්ච කෙනෙක් හම්බුනොත් ඔබ ඔහුව තවත් කඩා වටනවද? නෑ, ඔබව ධෛර්යවත් කරන්න. අපි ඕන ධෛර්යවත් කළ යුතුයි. අපි ඔවුන්ට ක්‍රිස්තුස් වහන්සේගේ බලාපොරොත්තු වුන්ට දී යුතුයි. අපි යේසුස් වහන්සේගේ බලාපොරොත්තු වුන්ට දී යුතුයි. මොකද උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ඕනම කෙනෙක් නැගිටවන්න උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේව අපි සියල්ලන්ට දෙමු. අපි වචනයකින් හරි ධෛර්යවත් කරමු. තව කෙනෙක්ට අපි සවන් දෙමු. අපි ඒ අයට යාක්ෂා කරමු. අපි තවත් කෙනෙක්ව ධෛර්යවත් කරන කෙනෙක් බවට පත් වෙමු. 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදය 11 වෙනි පදයේ කියනවා එබැවින් නුඹලා කරන්නාක් මෙන් එකිනෙකාට අවවාද කොට එකිනෙකා වර්ධනය කරගෙන ඉන්න. උන්වහන්සේ අපිට දීලා තියෙනවා එකිනෙකාව වර්ධනය කරගන්න. එකිනෙකනව ධෛර්යවත් කරගෙන මේ ගමන යන්නට. ඔබ අද දවසේ තවත් කෙනෙක්ට බර්නබස් කෙනෙක් වෙන්න. එසේ කරන්න ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක්වා. ඔබට ජේසුස් වේදයි.